වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා අහන ලොකුම ප්‍රශ්නය තමයි පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ අයියේ උස යන්නේ කොහොමද? උස යන්න අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවද? ඒ වගේම උස යන්න එක්සර්සයිස් තියෙනවද කියලා. ඉතින් ඔය ප්‍රශ්න ටික ඔය විදිහටම කාලයකට කලින් මටත් තිබුණා. මං A level කරන කාලේ වගේ මගේ උස තිබ්බේ 5යි 5ක් 5යි 6ක් වගේ. ඒ දැන් වෙනකොට මගේ උස 5යි 10ක් 5යි 11ක් වගේ පේන්න තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාට උස යන එක සම්බන්ධව මොකද්ද මේක පිටිපස්ස තියෙන රහස කියලා ඔයාට අද වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔය channel එකට අලුත් කෙනෙක් නම් මම ශෙහාන් චානුක මේ channel එකෙන් ඔයාට gym එකට සහ fitness සම්බන්ධ දැනුම අපි ඔයාලා ළඟට නොමිලේම අරගෙන යනවා. ඉතින් මේ වීඩියෝස් ඔයාලා ළඟට නොමිලේම ලබා ගන්න කරන්න තියෙන්නේ පහළ තියෙන subscribe button එක press කරලා තියාගන්න එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන ඔයා ලෝකේ කොහේ කොතන හිටියත් හැමෝම කැමති මෙන්න මේ වගේ aesthetic type physique එකක් ඔයාටත් හදාගන්න පුළුවන් අපේ personal training program එකත් එක්ක එකතු වෙනවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ යන්න අපේ channel description එකට මෙතන තියෙනවා personal training program කියලා Google form එකක link එකක් මෙන්න මේ form එක fill කරාට පස්සේ ඔයාට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා ඔයාගේ ලස්සන ඇඟක් හදාගන්න. ඉතින් අපි ඒකට ඔයාට උදව් කරනවා. අනිවාර්යයෙන්ම ඔයත් අපේ personal training program එකත් එක්ක එකතු වෙන්න. හරි ඔයාගේ උස කියන දේ ප්‍රධාන වශයෙන් තීරණය වෙන්නේ ඔයාගේ ජෙනටික්ස් එහෙම නැත්නම් ඔයාගේ ජාන මත. ඔයාගේ ජාන ඔයාගේ අම්මගෙන් තාත්තගෙන් එන ජාන මත තමයි ඔයාගේ උස කියන දේ වැඩි වශයෙන්ම තීරණය වෙන්නේ. ඉතින් අවුරුදු 18 අවුරුදු 20 වෙන විට ඔයා වැඩි වියටපත් වෙනවා. මේත් එක්ක ඔයාගේ අස්ථි ඔයාගේ බෝන්ස් වර්ධනය වීම නවතිනවා. එහෙම නැත්නම් අපි කියනවා ඔයාගේ growth plates වර්ධනය වීම නවතිනවා. ඔයා මේ වැඩි වියටපත් වෙනවත් එක්කම. ඉතින් ඔයා අවුරුදු 18 අවුරුදු 20 අවුරුදු 21 සීමාව කෙනෙක් නම් හෝ ඊට පහළ කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ මේ growth plates වර්ධනය වීම වැඩි කරගන්න ඔයා මේ කියන දේවල් ටික හරියට පිළිපැද්දොත්. ඉතින් අපි බලමු ඔයා අවුරුදු 18 20 21 හෝ ඊට පහළ කෙනෙක් නම් ඔයාගේ උස කියන දේ තීරණය කරන සාධක ටික කොහොමද ඔයා වැඩි කරගන්න. හිතන්න ඔයා 5යි 6ක් උස යනවා නම් ඔයාට පුළුවන් තව අඟල් 2 3ක් මේ කියන දේවල් ටික හරියට ෆලෝ කරාට පස්සේ වැඩි කරගන්න. ඉතින් අපි බලමු මොනවද මේ උස යන එක සම්බන්ධව ඔයාට කරන්න පුළුවන් දේවල් ටික කියලා. ප්‍රධාන වශයෙන් අපේ උස කියන දේට බලපාන හෝමෝන වර්ග 3ක් තියෙනවා. ඉතින් ඒක තමයි HGH හෝමෝනය සහ IGF-1 හෝමෝනය සහ තයිරොක්සින් කියන මෙන්න මේ හෝමෝන 3 තමයි අපේ මේ උස වර්ධනය වීම සම්බන්ධව ප්‍රධාන වශයෙන් බලපාන්නේ. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ වර්ධක හෝමෝන තුනේ ක්‍රියාකාරීත්වය අපිට වැඩි කරන්න. ඉතින් ඒකට අපිට කරන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා. ඉතින් අපි බලමු මොනවද ඒ කියලා. මුල්ම සාධකය තමයි අපේ නිින්ද කියන්නේ. ඉතින් ඔයා රාත්‍රී 10ත් පාන්දර 2ත් අතර තමයි ඔයාගේ මේ වර්ධක හෝමෝන එහෙම නැත්නම් growth හෝමෝන වල ක්‍රියාකාරීත්වය වැඩිපුර සිදු වෙන්නේ. ඉතින් අපි මෙන්න මේ 10 2 කියන කාල සීමාව තුල නිින්දක ඉන්න ඕනේ. ඒ වගේම පැය 7ත් පැය 8ත් වගේ හොඳ නිින්දක් අපිට ඕන කරනවා අපේ මේ growth හෝමෝන වල ක්‍රියාකාරීත්වය වැඩි වෙන්න. ඒක නිසා නිින්ද තමයි අපේ මේ උස කියන දේ උස යන එක සම්බන්ධව පිටිපස්සේ තියෙන ප්‍රධානම සාධකයක් වෙන්නේ. මෙන්න මේ growth හෝමෝන වල ක්‍රියාකාරීත්වය අපිට හොඳින් සිදු කරගන්න නම්. ඊළඟ දේ තමයි ප්‍රෝටීන්. ශරීරයේ වර්ධනය වෙන්න අපේ අස්ථි අපේ මසල්ස් වර්ධනය වෙන්න අපිට මෙන්න මේ ප්‍රෝටීන කියන දේ අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ප්‍රෝටීන ගන්නදී ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන් ශෙහාන් මම ප්‍රෝටීන කොච්චර ලබා ගන්න ඕනද කියලා. ඉතින් සාමාන්‍ය පුද්ගලයෙක් නම් අපි කියනවා 0.8 grams ප්‍රෝටීන ඕන කරනවා ඔයාගේ බොඩි වේට් එක වගේ. ඒ කියන්නේ ඔයා කිලෝ 50ක කෙනෙක් නම් අපි 0.8න් ගුණ කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ග්‍රෑම් 40ක ප්‍රමාණයක් අපිට ප්‍රෝටීන ඕන කරනවා අපේ මේ ශරීරය වර්ධනය කරගන්න. ඉතින් ඔයාගේ ඇක්ටිව් ලයිෆ් ස්ටයිල් එකත් එක්ක මෙන්න මේ ප්‍රෝටීන් ඔයා කන්සියුම් ඔයා ලබා ගන්න ප්‍රමාණය වැඩි වෙනවා ඔයාගේ ඇක්ටිව් ලයිෆ් ස්ටයිල් එකත් එක්ක. මේක සාමාන්‍ය පුද්ගලයෙක්ට ගන්න අවශ්‍ය අවම ප්‍රෝටීන් ප්‍රමාණය.
හරි අපේ උස යන්න බලපාන ග්‍රෝත් හෝමෝන වල ක්‍රියාකාරීත්වය වර්ධනය වීම සඳහා අපිට කරන්න පුළුවන් ඊළඟ දේ තමයි රෙඩ් මීට් අපි ලබා ගන්න ඕන. ඉතින් මේකට පෝක් වේවා බීෆ් වේවා එහෙම නැත්නම් ගෝඩ් ඒ වගේ මේ මටන් කියන රෙඩ් මීට් අපිට ලබා ගන්න පුළුවන් අපේ මේ උස යන එක වැඩි කරගන්න. ඉතින් මේවල තියෙන පෝෂක පදාර්ථ අපේ ග්‍රෝත් හෝමෝන වල එහෙම නැත්නම් වර්ධක හෝමෝන වල ක්‍රියාකාරීත්වයට බලපාන නිසා තමයි මෙන්න මේ රෙඩ් මීට් අපි ලබා ගන්න ඕන. ඉතින් මේ දේවල් ටික අපිට කොන්ට්‍රෝල් කරන්න පුළුවන් සහ මේ දේවල් ටික අපි හරියට ෆලෝ කරොත් එහෙම නැත්නම් මේකට අපි අවධානය යොමු කරලා මේ දේවල් ටික හරියට කරොත් අපේ උස යන එක වැඩි කරගන්න අපිට පුළුවන් වෙනවා මෙන්න මේ වැඩි වියට පත් වෙනවත් එක්කම. හරි දැන් කෙනෙක්ට එන්න පුළුවන් ප්‍රශ්නය තමයි ෂෙහාන් දැන් මම අවුරුදු 18 20 21 සීමාව පැනලා තියෙන්නේ. ඉතින් මට බැරිද මගේ උස වැඩි කරගන්න? ඉතින් මේකට කියන්න ඕන ඔයගේ growth plates දැන් වෙනකොට වර්ධනය වෙලා නැවතිලා තියෙන. දැන් ඔය වැඩි වියට පත් වෙලා තියෙන. ඉතින් මේකත් එක්ක ඔයගේ අස්ථි සම්බන්ධව ඔයගේ උස යෑම නැවතිලා තියෙන්නේ. නමුත් ඔයාට පුළුවන් කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා සමාජයට ගියාට පස්සේ ඔයාගේ උස වැඩිපුර පේන්න. ඉතින් අපි බලමු ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවද ඔයාගේ මේ උස වැඩිපුර පේන්න කියලා. මුල්ම දේ තමයි හොඳ පොස්චර් එකක් පවත්වාගෙන යාම. එහෙම නැත්නම් හොඳ ඉරියව්වක් පවත්වාගෙන යාම. ඉතින් අපි ගොඩක් මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන නිසා ඔෆිස් වල වැඩ කරන නිසා ගොඩක් අයගේ මෙන්න මේ උරහිස හරියෙන් නෙක් එක හරියෙන් කුදයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක නැති කරගෙන ඔයාගේ උස වැඩිපුර පේන්න ඔයාට පුළුවන් වෙනවා. ඉතින් මේක නැති කරගන්න ඔයාට කරන්න පුළුවන් ලේසි එක්සර්සයිස් 4ක් තියෙනවා. ඉතින් අපි බලමු මේ එක්සර්සයිස් 4 මොකක්ද ඒක කරලා කොහොමද ඔයාගේ මේ උරහිස හරිය තියෙන කුදය නැති කරගන්න කියලා. හරි මුල්ම එක්සර්සයිස් එක තමයි මෙන්න මේ ප්ලෑන්ක් කියන එක්සර්සයිස් එක. ඉතින් මේක ඔයාට මෙන්න මේ විදිහට හොඳ ඉරියව්වක් තියාගෙන ඔයාට පුළුවන් ටයිමර් එකක් යූස් කරලා ඔයාට කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලාගෙන හොඳ ප්ලෑන්ක් මූව්මන්ට් එකක ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ප්ලෑන්ක් එක්සර්සයිස් එක කරන්න. දෙවැනි එක තමයි හැංගින් ඔන් බාර්. මේ වගේ හොඳ බාර් එකක් හොයාගෙන ඔයාට පුළුවන් හොඳින් එල්ලිලා ඉන්න. එතකොට ඔයාගේ ස්පයින් එක, ඔයාගේ ෂෝල්ඩර්ස්, ඒ වගේම හොඳ නෙක් එකක් සහ ඔයාගේ මේ තියෙන කුදය නැති කරගන්න මෙන්න මේ හැංගින් ඔන් බාර් කියන එක්සර්සයිස් එක ඔයාට කරන්න පුළුවන්. ඊළඟ එක්සර්සයිස් එක තමයි සුපර්මෑන් බෑක් එක්ස්ටෙන්ෂන් එක. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් 10 සෙට් 3ක් විදිහට මෙන්න මේ සුපර්මෑන් බෑක් එක්ස්ටෙන්ෂන් එක ඔයාට මේ විදිහට කරන්න. ඉතින් මේකෙනුත් ඔයාගේ පොස්චර් එක හදාගන්න ඔයාට මේ එක්සර්සයිස් එක උදව් වෙනවා. හතරවෙනි එක්සර්සයිස් එක තමයි මෙන්න මේ ෆේස් පුල් කියන එක්සර්සයිස් එක. ඉතින් ඔයාට ජිම් එකකට යනවා නම් ඒකෙදි ඔයාට පුළුවන් ෆේස් පුල් කියන එක්සර්සයිස් එක කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ රබර් බෑන්ඩ් වලිනුත් බෑන්ඩ් එකක් යූස් කරලා වුණත් ඔයාට මේ ෆේස් පුල් එක්සර්සයිස් එක කරන්න ගෙදර ඉඳන්. ඉතින් මෙන්න මේ එක්සර්සයිස් 4 කරාට පස්සේ ඔයාගේ මේ තියෙන උරහිස හරිය තියෙන කුදය නැති වෙලා හොඳ පොස්චර් එකක් හදාගෙන පේනවට වැඩි ප්‍රමාණයක් ඔයාගේ උස වැඩි කරගන්න පුළුවන් වෙනවා. හරි ඊළඟට අපිට කරන්න පුළුවන් දේ තමයි අපේ තියෙන ස්ටයිල් එක, අපේ තියෙන ෆැෂන්, අපේ ඇපියරන්ස් එක වෙනස් කර ගැනීම තුලින් සමාජයේ ඉස්සරහා අපිට පුළුවන් අපි කලින්ට වැඩි උස ප්‍රමාණයක් වැඩිපුර පේන්න සලස්ස ගන්න. ඉතින් ඔයාට මේකට කරන්න පුළුවන් සරල දේවල් ටිකක් තියෙනවා. ඉතින් මම එකින් එක කියාගෙන යන්නම්. මේ ටික අනිවාර්යයෙන්ම ඔයා මතක තියාගන්න ඕන වෙනවා. ඉතින් පළවෙනි දේ තමයි හොඳ ෆිට් ඇඳුමක් අඳින්න ඕන. ගොඩක් ටයිට් වෙන්නෙත් නැතුව, ගොඩක් බැගි වෙන්නෙත් නැතුව ඔයාගේ ඇඟට ගානට සෙට් වෙන ඇඳුමක් ඔයා අඳින්න ඕන. ඒ වගේම තමයි ඊළඟ දේ සේම් කලර් ඇඳුමක් ඔයා අඳින්න බලන්න. ඉතින් උඩ අපර් බොඩි එක සහ ලෝවර් බොඩි එක වෙන් වශයෙන් පේන්නේ නැති වෙන විදිහට සේම් කලර් ඇඳුමක් ඔයා අඳින්න try කරන්න. ඉතින් ඊළඟ දේ තමයි vertical lines තියෙන ඇඳුම් ඔයා අඳින්න try කරන්න ඕන. ඉතින් මේකෙනුත් ඔයාගේ උස තියනවට වැඩි ප්‍රමාණයක් පේන්න අපිට සලස්ව ගන්න පුළුවන්. ඉතින් ඊළඟ දේ තමයි හොඳ hair style එකක් සහ හොඳ shoes දෙකක් ඔයාට භාවිතා කරන්න පුළුවන් ඔයාගේ උස වැඩිපුර සමාජයේ ඉස්සරහා පේන්න සලස්වන්න. ඉතින් මේ කියන style ටික, මේ කියන fashions tips ටිකත් ඔයා පාවිච්චි කරලා බලන්න. ඔයාට හොඳ confidence එකකුත් එක්ක කලින්ට වැඩිය යාළුවෝ ඉස්සරහා ඔයාගේ උස වැඩි කියලා ඔයාට හිතෙන්න පුළුවන් වෙනවා. ඉතින් මේ දේවල් ටික
තමයි ඔයාට ඔයාගේ උස වැඩි කරන්න පුළුවන් දේවල් වෙන්නේ. ඉතින් මේ සම්බන්ධවන් වාරයෙන්ම ඔයාට ප්‍රශ්න ඇති. ඒ ප්‍රශ්න මතකතුව වීඩියෝකට ලයික් එකකුත් දාලා ඔයාගේ ප්‍රශ්න පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි හැකි ඉක්මනින් ඔයාට විසඳුම් අරගෙන එනවා. ඒත් එක්කම ඔයාට මතක් කරන්න ඕන අපේ පර්සනල් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. ඔයාට මේ වගේ V-taper aesthetic type physics එකක් ඔයාට හදාගන්න පුළුවන් අපේ personal training program එකත් එක්ක එකතු වුණොත්. ඉතින් ඔයාට ඒකට කරන්න තියෙන්නේ යන්න අපේ channel description එකට. මෙතන තියෙනවා Google form එකක්. මේ form එක fill කරලා අපේ personal training program එකත් එක්ක එකතු වෙලා අපි ඔයාට උදව් කරනවා ඔයාගේ ලස්සන ඇඟක් හදාගන්න. ඉතින් මතකතුව ඒකටත් ඔයා සම්බන්ධ වෙන්න. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකක් අරන් ඔයා ළඟටම එනකන් මෙන්න මේ වීඩියෝස් ගිහිල්ලා ඔයාට බලන්න පුළුවන්.